සුවහසක් සිත්සතන් සනසා ලමින් සංකනද TV බුදුනුවන්ගේ නාලිකාව තුලින් අද ධර්මානුශාසනාව පවත්වනු ලබන්නේ පූජ්‍යපාද අයගම ධම්මරතන ස්වාමින් වහන්සේ. අවසරයි අපේ හාමුදුරුවනේ. සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස මාගේ භාග්‍යවත්තු අරිහත්තු සම්බුදුරජාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා. මාතා පෙත්ති බරං ජන්තු කුලේ ජෙට්ටාපචායනං සන්හං සකිල සම්බාසං පේසුනෙයප්පහායනං මච්චේර වෙනයුත්තං සච්චං කෝදාබ්බිගුන්නරංතේ. ශ්‍රද්ධා බුද්ධ සම්පන්න වාසනාවන්ත කාරුණික සුපින්වතුනි, අද මේ සෑම දෙනාම බලාපොරොත්තු වන්නේ සංකනද TV බුදුනුවන්ගේ නාලිකාව තුළින් ඔබේ ජීවිතයට අර්ථය පහදා දෙන උතුම් වූ ධර්මානුශාසනාවක් ශ්‍රවණය කරන්නට. පින්වතුනි, ධර්මානුශාසනාවක් මේ සිද්ධ කරන අවස්ථාව තුලදී බුදුරජාණන් වහන්සේ අපට පැහැදිලි කරන්නට යෙදුනා කාරණා තුනක් සම්පූර්ණ වුණොත් ධර්මානුශාසනාවක ආනිසංසය ළඟා කරගන්න පුළුවන් වෙන බව. පින්වතුනි, බුදුරජාණන් වහන්සේ අපට පැහැදිලි කරනවා සුනාත ධාරේත චරාත ධම්මේ. සුනාත කියලා කියන්නේ ධර්මය හොඳින් අසන්ට ඕනි. ධාරේත කියලා කියන්නේ ඒ අසන ධර්මය ඔබ හිතෙහි ධාරණය කරගන්නට ඕනි. ඒ වගේම තමයි ඒ අසන ඒ වගේම හිතේ ධාරණය කරගන්න ධර්මෙහි හැසිරෙන්නට ඕනි. ඒකට කියනවා චරාත ධම්මේ කියලා. පින්වතුනි, ඒ වගේම තමයි බුදුරජාණන් වහන්සේ අපට වටහලා දෙනවා මේ ධර්මානුශාසනාවක් ඇසීම තුළින් ඔබට ලැබෙන කාරණා පහක් ගැන. එක කාරණාවක් තමයි සුතං පරියෝදපේති. ඒ කියන්නේ ඇසූ දේ පිරිසිදුව අහන්නට ලැබෙනවා. ඒ වගේම තමයි කං විතරති. ඒ කියන්නේ සැක දුරු කරගන්න හැකියාව ලැබෙනවා. ඒ වගේම තමයි චිත්ත මත්ත පසීදති. සිත පහදවා ගන්නට පුළුවන්කම ලැබෙනවා. අවසානම කාරණාව හැටියට ගත්තහම දිට්ඨින් උජුං කරෝති. අපි මේ අසන ධර්මය ගැන වැරදි වැටහීමකින් මිත්‍යාවකින් ඉන්නවනං ඒ මිත්‍යා දෘෂ්ටිය කියන මග අයින් කරලා විනාශ කරලා දාලා සම්‍යක් දෘෂ්ටියට පැමිණෙන්න පුළුවන් වෙනවා මේ ධර්මානුශාසනාවන් ශ්‍රවණය කරලීම තුලින්.
පින්වතුනි අද ඔබට මේ නාලිකාව තුළින් ඔබේ ජීවිතයට අර්ථය පහදා දෙන ධර්මානුශාසනාවක් තමයි දේශනා කරන්නට බලාපොරොත්තු වන්නේ. ධර්මානුශාසනාව තේමාව තමයි සත්පුරුෂයා කියන්නේ කවුද, දෙමව්පියෝ කියන්නේ කවුද කියන කාරණාව පිළිබඳවයි අද මේ ඔබට ධර්මානුශාසනාවෙන් දේශනා කරන්නට බලාපොරොත්තු වන්නේ. පින්වතුනි බුදුරජාණන් වහන්සේ අපට ධර්මය තුල පැහැදිලි කරනවා දෙමව්පියෝ පිළිබඳව ගත්තහම බ්‍රහ්මාති මාතා පිතරෝ පුබ්බා චරියාති වුච්චරේ ආහු නෙය්‍යාච පුත්තානං පජහාය අනුකම්පකා. බ්‍රහ්මයාට සමකරන්ට පුළුවන් ඒ වගේම තමයි බ්‍රහ්මයා කියලා බුදුහාමුදුරුවෝ අපට පිළිවදන් දෙන්නට යෙදුනේ මේ අම්මයි තාත්තයි කියන දෙන්නට. ඒ වගේම තමයි අපි යම් කිසි විදිහකින් පාසලකට පැමිණෙන්ට පෙර අපිට පූර්ව ආචාර්යවරු උනේ අම්මයි තාත්තයි කියන දෙන්න. ඒ වගේම අම්මයි තාත්තයි කියන දෙන්න තුල තියෙනවා මෙත්තා කරුණා මුදිතා උපෙක්ඛා කියන මේ ආහුනීය ගුණයක්. පින්වත් දුවා දරුවනි, සදහැබර පින්වතුනි, අම්මයි තාත්තයි කියන දෙන්නට අපි මොන විදිහටද සලකන්ට ඕනි කියන කාරණාව ගත්තහම අම්මයි තාත්තයි දෙන්න අපව මේ ලෝකයට බිහි කරලා ඇති දැඩි කරලා පෝෂණය කරලා රටට යම්කිසි වැඩක් කරන්නට පුළුවන් පුරවැසියෙක් හැටියට අතපය නොකඩා මේ ලෝකයට දායාද කරන්නට යෙදුණා. ඒ නිසා අපි අම්මට තාත්තට සලකන විදිහ පිළිබඳව සඳහන් කරනකොට අම්මයි තාත්තයි කියන දෙන්නා මොන විදිහ ජීවිකාවක්ද ගත කළේ, අපි ඒ අයට සලකන්න ඕනේ කොහොමද? සලකනවා කියන කාරණාව තුළ තියෙන්නේ අම්මගේ තාත්තගේ ලොකු බලාපොරොත්තුවක් තියෙනවා. අපි වයසට ගියාට පස්සේ අපි අපේ දුවා දරුවන්ට සත්කාර සම්මාන කළා වගේම මගේ දරුවෝ මාව බලාගනීවි කියන චේතනාව. ඒ වගේම තමයි අම්මා තාත්තා තුල තියෙනවා යම් කිසි දවසක මම අභාවයට පත් වුණාට පස්සේ මං වෙනුවෙන් පුණ්‍ය කර්මයන් සිද්ධ කරලා මට පුණ්‍යානුමෝදනාවන් කරાવી කියන චේතනාව. පින්වතුනි අද සමාජය දිහා බැලුවහම මහලු මඩම් මිදි වෙලා ඒ වගේම පාර තොටකදී දැක්කත් අපිට දකින්න ලැබෙන්නේ මේ මහ පොළොව නුහුලන කාරණාව. ඊට හේතුව තමයි අම්මයි තාත්තයි කියන දෙන්න බොහෝ වෙලාවට අපිට දකින්න හම්බෙන්නේ මහමග කාගේ හරි අගුපිලකට විසි කරලා යන සමාජයක අපි හැමෝම ජීවත් වෙන්නේ. ඒ නිසා බොදු දරුවෝ බොදු පින්වතුන් හැටියට ඔබ හැම දෙනාම අම්මා තාත්තා කියන්නේ කවුද කියන කාරණාව පිළිබඳව සිතට ඇතුල් කරගෙන තමන්ගේ හිතෙහි පවත්නා ගුණාංගයන් තුලින් ඔබේ ජීවිතය ආලෝකමත් කරගෙන තමන්ගේ අම්මටයි තාත්තටයි කරන්ටෝනි ඒ යුතුයකම් කොටස් සිද්ධ කරලා ඒ අය හොඳින් රැක බලා ගන්න ඕනි. පින්වතුනි බුදුරජාණන් වහන්සේ මේ ලෝකේ වසලයා කියලා පැහැදිලි කරන්ට යෙදුනේ කාටද කියලා බැලුවාම වසල සූත්‍රයේදී බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරනවා යෝ මාතරං වා පිතරං වා ජින්න කංගත යොබ්බනං පහු සන්තෝන භරති තං ජඤ්ඤා වසලෝ. අම්මට තාත්තට සලකන්නේ නැති දරුවෙක් ඉන්නවා නම් අන්න යාට කියනවා වසලයා කියලා. හැබැයි
අපි එහෙම වෙන්න ඕනේ නෑ. අපි ඉන්න මේ ලංකාද්වීපය තුල බුදුරජාණන් වහන්සේගේ ධර්මය දසාත පැතිර යන මේ උතුම් බොදු රටේ බොදු දරුවෝ බොදු පින්වතුන් ශ්‍රද්ධාකාමී පින්වතුන් ඉන්න මේ රටේ ඒ වගේම තමයි බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී පාදය ඒ වගේම දළදා වහන්සේ වැඩ ඉන්න මේ උතුම් ලංකාද්වීපය තුල අපි මොන විදිහටද අම්මටයි තාත්තටයි සලකන්න ඕනි. අපි පින්වතුනි ගත්තාම අද සමාජය දිහා බැලුවාම අපිට දකින්න හම්බ වෙන්නේ බොහෝ පුහුමාන්නයෙන් හිස්පිරිච්ච ජීවිත ගත කරන මිනිස්සු. ඊට හේතුව තමයි බොහෝ මිනිස්සු හිතනවා අම්මටයි තාත්තටයි ඉන්න කාලේ ඇල්වතුර වීදුරුවක්වත් දෙන්නේ නැතුව අම්මයි තාත්තයි මැරුණට පස්සේ උඩට උඩුවියන් පයට පාවඩ දාලා ඒ වගේම සුදු රැලි වලින් ගෙමිදුල් සරසලා රත්තරනින් සකස් කරපු මංජු ශාවක අම්මා තාත්තා සයනය කෙරුවත් ඇති වැඩක් නැහැ. ඊට හේතුව තමයි අපි ඉන්න කාලේ ඇල්වතුර වීදුරුවක්වත් ඒ අම්මටවත් තාත්තටවත් දීලා නැහැ. හැබැයි අපි මිනිස්සුන්ට පේන්න මේ විදිහට රත්තරනින් මංජුසාවල් හදලා අම්මවයි තාත්තවයි සයනය කරනවා. හැබැයි ඇති වැඩක් ඇත්තේ නැහැ. මොකද අම්මයි තාත්තයි අභාවයට පත් වෙලා ඉවරයි. බොදු දරුව හැටියට අපි කරන්න ඕනේ මොකක්ද කාරණාව? අම්මයි තාත්තයි ජීවත් වෙලා ඉන්න කාලේ අපිට පුළුවන් විදිහට අම්මටයි තාත්තටයි අපෝපස්ථානයන් සිද්ධ කරන්න ඕනේ. ඒක තමයි දරුවෙකුගෙන් විය යුතු එකම යුතුයකම. ඒ වගේම තමයි අද ඇත්තටම අම්මයි තාත්තයි කියන දෙන්න මහලු මඩමේ එක එක අගුපිල්වල සතපෙන්ට වෙන්නේ නෑ අම්මලාට. අපේ මේ බොදු දරුවෝ ධර්මානුකූලව හැදුනනම් බෞද්ධ කියන නමට විතරක් අපි ජීවත් වෙලා ඇති වැඩක් නැහැ. අපි අපේ ජීවිතේ ගුණාංගවලින් පෝෂණය කරගන්න ඕනි. සත්පුරුෂෙක් වෙන්නට ඕනි. පුංචි කතාවක් කියන්නම්. දවසක් පින්වතුනි දෙදෙව්ලොවටම අධිපති සක්‍ර දේවේන්ද්‍රයා මාතලිය කියන මේ සක්‍ර දේවේන්ද්‍රයාගේ රතාචාර්යතුමත් සමග අහස් නැබ පුරා ගමන් කරනු ලබන. එහෙම තුන් විටක් පැදකුණු කරලා සක්‍ර දේවේන්ද්‍රයා මනුලොව බලලා මනු සතුන්ට වන්දනා කරනවා. හැබැයි දෙදෙව්ලොවටම අධිපතිතුමා. ඉතින් මේ මාතලිය කියන දිව්‍ය පුත්‍රයා සක්‍ර දේවේන්ද්‍රයාගෙන් අහනවා ඔබ තමයි දෙදෙව්ලොවටම අධිපති. හැබැයි ඔබ නරයන්ට නමස්කාර කරනවා. එහෙම කිව්වහම මේ සක්‍ර දේවේන්ද්‍රයා මොකද කියන්නේ? මාතලිය කියන දිව්‍ය පුත්‍රයාට සඳහන් කරනවා මම වඳින්නේ සත්පුරුෂයන්ට කියලා. එහෙම කිව්වහම මේ මාතලිය කියන දිව්‍ය පුත්‍රයාට මේ කතාව ආරංචි වෙනවා දෙව්රම් මහ විහාරේ වැඩ ඉන්න භික්ෂූන් වහන්සේලාට. මේ භික්ෂූන් වහන්සේලා මොකද කරන්නේ? ලෝතුරු බුදුරජාණන් වහන්සේ හමුවට ගිහිල්ලා අහනවා බුදුරජාණන් වහන්සේ දෙදෙව්ලොවටම අධිපති සක්‍ර දේවේන්ද්‍රයා මනුස්ස ලෝකෙට වන්දනා කරනවා. හැබැයි බුදුරජාණන් වහන්සේ අපට ඇහුණ කියනවා ඒ වන්දනා කරන්නේ සත්පුරුෂයන්ට කියලා. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරනවා මාතා පෙත්ති භරංජන්තු කුලේ ජෙට්ටාපචායි සන්හං සකිල සම්භාසං පේසුනෙයි අප්පහායින මච්චේර විනයේ යුත්තං සච්චං කෝධාවි ගුන්නර තංවේ දේවා තාවතින්සා ආහු සත්පුරුෂෝ ඉති කියලා. මේ විදිහට ගාථාවකින් සඳහන් කරාම සාදු සාදෝ කියලා භික්ෂුන් වහන්සේලා අනුමෝදනාවන් වෙනවා. පින්වතුනි බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරන්නට යෙදුනේ මව්පියන්ට සලකන කුලදෙටුවන් පුදන
සත්‍ය වචන කතා කරන මසුරු මල දුරු කරපු මෙවැනි පුද්ගලයන්ටයි සක්‍ර දෙවේන්ද්‍රයා නමස්කාර කරන්ට යෙදුනේ කියලා. ඉතින් බලන්න පිංගතුනේ අපිට මේ සමාජ තුළ ජීවත් වෙනකොට ඔය කාරණා ටික සම්පූර්ණ කරගෙන ජීවත් වුණොත් මොකද වෙන්නේ කියලා ඔබ දන්නවද? අපිට අපේ ජීවිතේ ධර්මයට නඹුරු කරගෙන නිවන් සුව අවබෝධ කරගන්නට මඟ සකස් කරගන්නට ඊටමත් ඉක්මනින් පුළුවන්කම ලැබෙනවා. ඔය කාරණාවෙන් ඔබට ගිහිල්ලා එක සංස්කෘත පඬිවරයෙක් සඳහන් කරපු එක පාඨයක් සඳහන් කරනවා. වනන්තේ භාවෝ වෘක්ෂක් ඡන්දනං කිල දුර්ලභක් භාවෝ ලෝකේ මනුස්සස්ච සත්පුරුෂාති දුර්ලභ. වනන්තරේ ඕන තරම් අපිට ගස්වැල් හොයාගන්න පුළුවන්. හැබැයි ඡන්දනං කිල දුර්ලභක් සඳුන් ගහ හොයාගන්න හරි අමාරුයි. භාවෝ ලෝකේ මනුස්සස්ච මේ ලෝකේ ඕන තරම් මිනිස්සු අපිට හොයාගන්න පුළුවන්. හැබැයි සත්පුරුෂාති දුර්ලභක් සත්පුරුෂයෝ කියන අය හොයාගන්න හරි අමාරුයි. ඒ නිසා පින්වතුනි බුදුරජාණන් වහන්සේගේ දේශනාවට අනුව කිච්චෝ මනුස්ස පටිලාභෝ පින්වතුනි මේ දුර්ලභ මනුස්ස ජීවිතයක් අපි ආරම්භ කරේ මේ ගත කරන මේ දුර්ලභ මනුස්ස ජීවිතය තුළ මනුස්සයෙක් විසින් මනුස්සයෙකුට උපකාරයන් සිද්ධ කරලා කළගුණ සැලකීමේ ගුණාංගයන්ගෙන් තම ජීවිත පෝෂණය කරගෙන දෙමව්පියන් පිළිබඳව නොසලකා හරින්න නැතුව දෙමව්පියන්ට සලකනවා නම් සත්‍ය වචන කතා කරනවා නම් මසුරු මල දුරු කරගන්න අපිට පුළුවන්කම ලැබෙනවා නම් අන්න ඒක තමයි සත්පුරුෂයා කියලා බුදුහාමුදුරුවෝ පැහැදිලි කරන්නට යෙදුනේ. ඒ අනුව පින්වතුනි අද දවසේ මේ සිද්ධ කරන්නට යෙදුනේ ඊටමත් සත්පුරුෂ මහඟි වටිනා පින්කම.